කී දෙනෙක් කැමතිද පෝසත් වෙන්න? ඇත්තටම මට ඇත්තට බලයක් තියෙනවා බල කරලා දෙන්න. කී දෙනෙක් කැමතිද පෝසත් වෙන්න? ඇයි ලැජ්ජ වෙන්නේ? ආස නැද්ද පෝසත් වෙන්න? ආමෙන්. ආමෙන්. කී දෙනෙක් ආස පෝසත් වෙන්න? දෙවගති චම්පිතුමාට පෝසත් කරන්න පුළුවන් බලයක් තියෙනවා. කී දෙනෙක් ගන්නවද ඒක? හalleluya. අපි හැමෝම පෝසත් විය යුතුයි. මේ පොළොවේ දුප්පත් කාලකන්ණි ජීවිතය අහෝසි කළ යුතුයි. ඔබ කවුරු හරි කෙනෙක් කියනවා නම් පෝසත් වෙන්න අකමැති මංගාවට එන්න එපා. මංගාවට එන මිනිස්සු දවසක පෝසත් වෙනවා. මංගාවට එන මිනිස්සු දවසක පෝසත් වෙනවා. ජේසුස් වහන්සේ මට කිව්වේ මම ඔබ රෝග සුව කරන්න විතරක් නෙමෙයි. අනවිල කොටින බන්ධන නැති කරන්න විතරක් නෙමෙයි. දිලිදු මිනිස්සුන්ව පෝසත් කරන්න තෝරගත්තා. දිලිදු මිනිස්සුන්ව පෝසත් අද මම මේ කියන දේ ඉගෙනීම ඔබ කරත් ඔබ පෝසත් වෙනවා. ඔබ පෝසත් විය යුතුයි දරුවෝ. මොකද මාතෘකාවද? 1 2 3 කියන්නේ පෝසත් වීමට පෝසත් හදවතක් තිබිය යුතුයි. පෝසත් වීමට දුක්ඛිත හදවතක් තිබුණා කියන්නේ නෑ. ලස්සන වෙන්න ලස්සන හදවතක් තියෙන්න ඕනේ. ඔබ අතුලාන්තයෙන් ආස නැත්තම් ලස්සනට ඇඳලා ඉන්න ඔබට බෑ කවදාවත් ලස්සනට අඳින්න. අපි සියලු දෙනා පෝසත් විය යුතුයි. ඔබට අවශ්‍ය නැත්තම් ඔබගේ ගේ හදාගන්න. ඔබට කවදාවත් ගේ හදාගන්න බෑ. ඔබට අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඔබ අතුලාන්තයෙන් පෝසත් නැහැ. ණය. මොකද මේ ණය කියන්නේ? දෙවියන් වහන්සේගේ දරුවන් වෙච්ච ඔබලට ණය හිමි නැහැ. ඔබ ණයත් එක්ක එකක වෙලා තියෙනවා යම් තැනක. ඔබ ඉපදලා ඉන්නේ ණය පිරිච්ච වටපිටාවක. ආරන්න ස්වර්ගයේ සිට අඬාලා මම මේ කතා කරන්නේ. ඔබ ඉපදලා තියෙන්නේ ණයබරින් මිරිකුණා වූ දෙමෝපියන් එක්ක. ඔබගේ දෙමෝපියන්ගේ පුරුද්ද තමයි ණයට ගන්න එක. ඔබ බැඳන් පස්සේ මහත්යාගේ දේ තමයි ණයට ගන්න එක. ඔබ හිතන්නේ ණය කියන එක සාමාන්‍ය දෙයක් කියලා. ණය දවසක ඔබලව නැති කරනවා. දුප්පත්කම. මොකද මේ දුප්පත්කම කියන්නේ? දුප්පත්කම කියන්නේ ඔබට සල්ලි නැති එකම නෙමෙයි. ඔබට දුප්පත් හදවතක් තියෙනවා නම් ඔබ දුප්පත් කාලකන්ණි මිනිස්සෙක්. ඔබ දකින්න ඔබගේ ජීවිතේ හැමදාම මේ පර්චස් 10 තුල ජීවත් වෙන්න නම් ඔබගේ ජීවිතේ පර්චස් 10යි. ඔබ කැමති වෙන්නේ මෙතන එහාට ගිය ජීවිතයක්ද? එමනම් ඔබ ඉස්සලම නැගිටින්න ඕනේ ඔබගේ ඇතුළාන්තේ. ආමෙන්. දුප්පත්කම කියන්නේ ජීවිතේ හිගකමයි. ඒ හිගකම තුල ඔබගේ සල්ලි ප්‍රශ්න ඇතුළත්. ඔබගේ පෞල් ජීවිතේ සමගියක් නැහැ කියන්නේ ඒක දුප්පත්කම. ඔබට සල්ලි තියෙන්න පුළුවන්. බැංකුවේ ඕන තරම්. නමුත් ඔබ රෝගියෙක් නම් ඔබ සල්ලි තියෙන දුප්පත් මිනිහෙක්. අයි ඔබට රෝගය තියෙනවා. ඔබට සල්ලි තියෙනවා. රෝගත් නැහැ. හැබැයි ඔබ සැමියයි ඔබ අතර ලොකු ප්‍රශ්න. ඒවත් ඔබ දුප්පත්. නමුත් අපි ජීවිතේ හැමදේම පොසත් විය යුතුයි. ජේසුස් වහන්සේ නාම. නුඹට දිලදුකම සොරකමෙන්ද හිගකම අවිගත් කෙනෙකුමෙන් දෙනවාට. ඔබ දන්නවද ශුද්ධව ලියවිල්ලේ ඔබගේ ණය ඔබගේ ජීවිතය පැමිණලා තියෙන්නේ ආත්මයක් තුලින්. ණය කියන්නේ ආත්මයක්. ණය කියන්නේ ආත්මයක්ලු. විනාශකාරී ආත්මයක්. ඔබ ණයට ආරගෙන පුරුදු වෙලා අර බොන මිනිස්සයා හා සමානයි. ඒ මිනිස්සයා පොඩි ෂොට් එකෙන් බලන් යන්නේ. බෝතල් දෙකක් තුනට වගේ කියන ඊට පස්සේ කුඩු ගන්න කොල්ල පොඩ්ඩයි වන්නේ. ඊට පස්සේ වටපිටාවේ මිනිස්සුත් එක්කලා බොනවා. ණය කියන්නේ
එවැනි ආකාරයේ දෙයක් කියලා සුද්ධ වූ ලියවිලි දෙවියන් වහන්සේ ආඥා කළා අපේ වචනේ කියනවා. ආමෙන්. ඔබ කීදෙන ණයවරෙන් ඉන්නවද? ලැජ්ජ වෙන්න එපා. ලබස්සේ. ලැජ්ජ වෙන්න එපා මගේ ඉස්සරහට. මම කියන දේ අහන් හිටියොත් ඔබ තුල තියෙන ওই ණය ආත්මය ඕක තමයි අන්තිම ණය. ඊට පස්සේ ණය ගන්න දෙන්නේ නැහැ මම. ඕක තමයි අන්තිම ණය අම්මා. මම මේ කියන දේ අහලා ක්‍රියාත්මක කරන්න ඕක තමයි අන්තිම ණය. සුදු ලියන කියන නුඹට දිනිදුකම සොරෙකුමෙන්ද කියන කොමටිය. හොසන. ඔබ දන්නවද? දිනිදුකම දුප්පත්කම මේ පොළොව තලයට ඇවිල්ලා තින්නේ මනුෂ්‍යයන්ව විනාශ කරන්න. නමුත් ජේසුස් වහන්සේ ජීවිතය පූජා කරේ ඔබව හිඟන්න කරන්න නෙමෙයි. ඔබලගේ ජීවිත හිඟන දුක්ඛිත ආත්මයක් දෙන්න නෙමෙයි. ඔබ කොයි වෙලාවෙවත් අද ඉඳලා මං කියන දේ ඉගෙන ගන්න. ඔබලගේ ණයවර නිදාස් වෙනවා. අපුඩේ ගන්න ආස නැද්ද? මම මාරාසයි. මොකද? අංගාට ඔයගොල්ලෝගේ ජීවිතේ ණයවරද නැති වෙනවා. මං කියන දේ කරන්න ණය නැති කට්ටිය ඉන්නවා නම් කවන්නේ ආගෙන ගිහිල්ලා ණය දින කට්ටිය කියන ඔය ණය ඉල්ලන්නේ මෙන්න මේවයි. අදම මම දෙන්නම්. හැබැයි මේක අන්තිපා. මං කියන දේ කරන්න. හරි? සුදු ලියවිල්ල කියවන්න සිස්ටර්. මාතේ කියන 1 2 3 මේ කියන ආමෙන්. මොකක්ද මේ කියන්නේ? එතකොට ධනවතාවගේ සම්පත ඕකේ බලකොටුවේ දුප්පතුන්ගේ විනාශය. ඔයගොල්ලෝ කවදාද විනාශ වෙනවා මේ දුප්පත්කම නිසා. අද මෙතනට ඇවිල්ලා ඉන්න ඕගොල්ලෝ වාසනාවන්තයි. මොකද ඕගොල්ලෝගේ ජීවිතය විනාශ වෙන්නේ නැහැ අවියා. මම අද නවත්තනවා. මතක තියාගන්න මගේ කටින් පිට වෙන වචනේ ආන් ඉන්න. මගේ ස්වරූපය ගණන් ගන්න එපා. මගේ කටින් පිට වෙන වචනේ ඔබ ආගෙන හිටියොත් ඔබ නොදැනුවත් ඔබ ඇතුළාන්තේ වෙනස් වෙනවා. ආමෙන්. නිදගෙන ඉන්න කට්ටියට කියන්න එපා, ආරවන්න එපා. ඒගොල්ලෝ ආසයි. ණයවරෙන් ඉන්න. මාත් එක මේ කියන්නේ. මම ණයත් එක්ක අයියේ මම ණයත් එක්ක එකග නැහැ. මම ණයත් එක්ක එකග නැහැ. යේසු පිටයි. දෙවියන් වහන්සේ මේ පොළොව තලයේ මැව්වේ බොහෝ බහුලව ඔබලා ජීවත් වීම පිණිසයි. ආමෙන්. මම මේ කියන්නේ අහගෙන දරුවෝ. දෙවියන් වහන්සේ ආදම් සහ ඒවව ගිල්ලා මවලා තියෙන කොයිද? ඒදන් කියන උයනක. මේ ඒදන් කියන උයන බොහෝ බල තිබ්බා. අහගන්න බේනදි කට්ටියට මේ ඒදන් කියන උයනේ බොහෝ දේවල් තිබ්බා. ඔවුන්ට දාඩිය දාන්න ඕන නැහැ කැම ගන්න. බොහෝ දේවල් තිබ්බා. බොහෝ ආශිර්වාද ඔවුන්ට දෙවියන්වහන්සේ ආඥා කරන්න ඕන නැහැ. නමුත් ඔවුන්ගේ ජීවිතවලට යක්ෂයා පැමිණියා. මගින් දිහාගන්න. ඔබ කවුරුත් උප්පත්තියේ ණයවර දින මිනිස්සු කියලා ඉපදුන්නේ නැහැ. ඔබ උප්පත්තියේ ණයකාරයෙක් නෙමෙයි. නමුත් මොවුන්ගේ ජීවිත තුළට ආදම් සහ ඒවගේ ජීවිතවලට පැමිණියා දිරිදුකම. ඔවුන්ට වේස මහන්සියලා සල්ලි හම්බ කරන්න ඕන වුණා. දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්න කන්න බොන්න. ඔවුන් වරද්ද ගත්තා පස්සේ මොකද උනේ? ඔවුන්ට දාඩිය දාලා හොයා ගන්න ඕන. අහගන්න මම මේ කියන දේ. ණයවර දින කට්ටිය විශේෂයෙන් ඉදී ගන්න එපා. හරි අපිට ගන්න. ඉදී ගන්න එපා. ඕ. එපා. මේකට හේතුව තමයි ශාපය පැමිණියා. ශාපය ආගන්න මම මේ කතා කරන එක ඔයගොල්ලෝගේ ජීවිත වෙනස් වෙනවා. ණයවර එන්න හේතුව මොකද? ශාපය පැමිණියා. ශාපය නිසායි මනුෂ්‍ය ජීවිතවල ණයවර. තාත්තා ණය, පුතා ණය, පුතාගේ පුතා ණය, පුතාගේ පුතත් ණය, හවල ණය. මේ ශාපය නිසායි. මේ ශාපය නිසායි. අද ඔබගේ වැරද්දක් නිසා නෙමෙයි. ඔබගේ ශරීරයට ණයවර කියන ආත්මය ඇවිල්ලා තියෙනවා. ආමෙන්.
හලෙලූයා. අපි අද ජීවත් වෙන මේ ලෝකේ ඔබ බලන්න ගිහිල්ලා ඔබ අපි ජීවත් වෙන සමහර ඇඳුම් පවා මිනිස්සු අරගන්නේ ක්‍රෙඩිට් කාඩ් වලට. ගෙදර වල තියෙන හැම දෙයක්ම ණයට තියෙන්නේ. අපි ජීවත් වෙන ණය නිසා. ඇයි මේකට හේතුව? ශාපය. ඔබගේ ජේසුස් වහන්සේ ජීවිතය පූජා කරේ ඔබලාව ණය බරෙන් සෑමදාම තියන්න නෙමෙයි. ඔබගේ ණය බර නැති කරන්නයි. මං කියන දේ ආන් හිටියොත් අද සිට ඔයගොල්ලෝ ගත්ත ණය එතනින් ඉවරයි. එතනින් ගන්න ගන්නේ නැහැ. ආයි ණය ගන්නෙ නැහැ. මම කතා කරන්නේ ස්වර්ගයෙන් අහලයි. දෙවියන් වහන්සේ කියනවා ඔබ අහන් හිටියොත් ණය බර අද ඉතර නැති වෙනවා. ආමෙන්. ජේසුස් වහන්සේ ප්‍රශංසා වේවා. ශාපය මොකටද හදලා තින්නේ? ශාපය මොකටද? එතකොට ආමෙන්. ශාපය නිසා තමයි ඔබ අසමත් වෙන්නේ. ඔබ අද ණය බර ඉන්නේ ශාපය නිසා. මිනිස්යාගේ ජීවිතවල තිබ්බ ශාපය නැති කරන්න මේ පොළොව තලෙට පැමිණියා කවුද? කවුද? ජේසුස් වහන්සේ. කවුද? ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ මේ පොළොව තලෙට පැමිණියා මිනිස්යාගේ දුප්පත්කම නැති කරන්න. හalleluya. ඔබලා ආර්ථික රෝග සුව කරන්න විතරයි කියලා. දෙවියන්ගේ චම්පේ කියනවා ජේසුස් වහන්සේ පැමිණියේ ඔබලව පොරසත් කරන්න. පොරසත් කරන්න. ජේසුස් වහන්සේ පුළමව පොරසත් කරන්න. ඔබ විශ්වාස කරනවා ජේසුස් වහන්සේ ඔබ පොරසත් කරන්න පුළුවන් කියලා සිස්ටර්? විශ්වාසද? ඔබව නංගි අක්කා ඔබගේ කාලකන්ණි ජීවිතය නවත්තන්න. ඔය කාලකන්ණි ජීවිතය නවත්තන්න. පොරසත්කම කියන්නේ ඔබලාගේ බැංකුවේ මිලියන ගණන් දාගෙන ඉන්න එක නෙමෙයි. ඒ මොහොතේ අවශ්‍ය වෙලෙට සල්ලි ලැබීමයි. ආමෙන්. ඒ අවශ්‍ය කාරණාවට දෙවියන් වහන්සේ ආශිර්වාද ලබා දෙනවා. ඒකයි පොරසත්කම කියන්නේ. මිලියන 5ක් තියෙනවා මගේ බැංකුවේ මම පොරසත්. ඔබ ලෙඩෙක් වෙනවා. ඒකට කැමති වෙන්න එපා. අපි පොරසත් පිළිවිතේ. ආමෙන්. ජේසුස් වහන්සේ ජීවිතය පූජා කරා කියලා දන්නවද මේ පොළොව තලේ? ඔව්. ජේසුස් වහන්සේගේ ලේ තමයි ඔබලව පොරසත් කරන්නේ. ආමෙන්. ජේසුස් වහන්සේගේ ලේ තමයි ඔබලව පොරසත් පිටස් ඉන්න කට්ටිය අහන්න. ජේසුස් වහන්සේගේ ලේ ඔබලව පොරසත් කරනවා. උන්වහන්සේගේ ශරීරයෙන් කොටස් 4කින් ලේ ගලුවා. කොටස් කීයකින්ද? කොටස් 4කින් ලේ ගලුවා. දෙවියන් වහන්සේ ඒ දැනගෙනයි උන්වහන්සේගේ ශරීරයෙන් කොටස් 4කින් ලේ ගැලුවේ. අද උන්වහන්සේ කියලා යම් කෙනෙක් විශ්වාස කරනවද? මගේ වචනේ අහනවද? ඔබ පොසත් වෙනවා. අහගෙන ඉන්න දරුවෝ. අහගෙන ඉන්න. මේ ශරීරයේ කොටස් වලින් උන්වහන්සේ බලන්න කියලා තියෙන වචනේ. ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යස්තාවේ ශාපේ අපිව දාගන්සේක. ඉතින් අදයි ඔබ දුප්පත් වෙලා. අයියට දුප්පත් ඕගොල්ලෝ. ඔබ දන්නේ නැහැ ජේසුස් වහන්සේට ඔබ පොසත් කරන්න පුළුවන් කියලා. ඔබ දන්නේ නැහැ ඔබලගේ ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ ටීවී එකකට දැම්මම වතුර අයිස් කැට වෙනවා කියලා. ඔබ අයිස් කැට කරගන්නේ මොකද? එයාගේ දෙන්න කියලා අනේ මේක අපිට අයිස් කැට කරලා දෙන්නකෝ. අනේ මේක අයිස් කැට කරලා දෙන්නකෝ. අපේ ගෙදරට අක්කලාව අයිස් කැට කරලා දෙන්නකෝ. ඇයි ඔබලගේ ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවා? කැඩිලාද? නෑ මම දන්නේ නෑනේ. මගේ ෆ්‍රිජ් එකෙන් අයිස් කැට හදන්න පුළුවන් කියලා. ඔබ දන්නවද? ඔබගේ ජේසුස් වහන්සේට පුළුවන් ඔබ පොසත් කරන්න. ආමෙන්. ඔබ මෙතෙක් කල් ඉල්ලලා නැහැ. ඔබ මෙතෙක් කල් කියලා නැහැ. ඔබ මෙතෙක් කල් දනන් හිටියේ ඒ වෙලාවට අනේ මගේ ජේසුස් දව කරනවා. අනේ මට කන්න නැති මොහොතදී යහකතර අක්කා කියලා පොල් ගෙඩියක් දුන්නා. මගේ ජේසුස් වහන්සේ එච්චර දුප්පත් ඔයගොල්ලෝගේ. එච්චර දුප්පත් ජේසුස් වහන්සේ ඔයගොල්ලෝගේ. අයියද මේ වෙලාව තියෙන්නේ? මාගේ සනග විනාශ වන්නේ මාන් ගැන දන්නේ නැති නිසායි. අශාරතර ජේසුස් වහන්සේ ධර්මාස් වදාළසේක. මගේ ජේසුස් මාව පොසත් කරන්න පුළුවන් කියන්න. මගේ ජේසුට දුර ඉන්න මල්ලිලා මගේ ජේසුට අම්මා ඔබ ණය බරින් ඉන්නේ කළු ටී-ෂර්ට් එක අඳගෙන අම්මා ජීවිතේ ණය බරින් ජේසුස් වහන්සේලා ඔබ පොසත් කරන්න පුළුවන්. හalleluya. ඔබ පොසත් කරන්න පුළුවන් අම්මා. සහෝදරයා ජේසුස් වහන්සේලා ඔබ පොසත් කරන්න පුළුවන්. විශ්වාස අම්මා
යාගින් එක්කන කියන ජේසුස් වහන්සේට ඔබ පොසත් කරන්න පුළුවන් කියන. මේක පාළියක් මම කියන එක නෙවෙයි. ජේසුස් වහන්සේට ඔබ පොසත් කරන්න පුළුවන්. ජේසුස් වහන්සේට ඔබ පොසත් කරන්න පුළුවන්. ආමේන්. ඔබ ඒක කියන්නේ මිනිස්යාගේ ඔබ නදුනොත් ඒ මිනිස්යාගේ හද තුල ඒක කාව දෙනවා. ආමේන්. සතුටින් ඉන්න. ජේසුස් වහන්සේට ඔබ පොසත් කරන්න පුළුවන්. ආගන්න. මතක තියාගන්න. ජේසුස් වහන්සේගේ ශරීරයෙන් කොටස් 4කින් ලේ ගැලුවා. කොටස් 4කින් ලේ ගැලුවා. උන්වහන්සේගේ ශරීරයෙන් උන්වහන්සේට පහර දෙද්දී එක දෙයක් වුණා. ලේ ගලද්දී තව දෙයක් වුණා. ආගන්න. උන්වහන්සේගේ ශරීරයට තරද්දී ඔබලාගේ පාපය ගෙවුවා. ලේ ගලද්දී ඔබලාගේ ආශිර්වාදයෙන් මිලට ගත්තා. නැතුව මේ නිකන් ජේසුස් වහන්සේගේ ලේ ගැලුවා කියලා ඔබ දන්නේ නැති වුණොත් ඔබට ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ හැමෝටම නැහැ. ජේසුස් වහන්සේ කවුද කියලා දැනගන්න මිනිස්සු විතරයි ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්නේ කොල්ලෝ. තේරුණාද? ඒක දාගන්න. උන්වහන්සේට තරද්දී ඔබගේ පාපය ගෙවුවා. ලේ ගලද්දී ඔබගේ ආශිර්වාදය මිලට ගත්තා. ජේසුස් වහන්සේගේ ඉස්සතම කොයිද ගවලේ? පිටට. කොයිද? මාත් එක්ක ඉන්නවනේ. කොයිද ගවලේ? පපුවට. කෝටු වලින් දැනුවා උන්වහන්සේව. ඔබ වෙනත් උන්වහන්සේගේ ශරීරේ ඔබගේ ජේසුස් වහන්සේගේ පිටට තරද්දී ඔබගේ රෝගේ පාපය මොකද? ගෙවුවා. ජේසුස් වහන්සේ තරද්දී ඔබගේ රෝගේ පාපය උන්වහන්සේ කෙරේ අදහන මිනිස්සුගේ පාපය ගෙවුවා. ආගන්න අම්මා. ලේ ගලද්දී මොනවාද? ලේ වලින් මිලට ගත්තා ඇදහිලිවන්තයාගේ සුවය. ඔබ දන්නේ නැත්නම් ජේසුස් වහන්සේගේ ලේ වලට කරන්න පුළුවන් දේ ඔබ බලවත් දෙවි කෙනෙක් ඉන්න කාලකන්ණි දරුවෙක්. එහෙම වෙන්න එපා. ජේසුස් වහන්සේගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මොකද්ද මේ හිඟන ජීවිතය? මොකද්ද මේ කාලකන්ණි ජීවිතය? ලොකුවට හිතන්න ලොකු දෙවි කෙනෙක් ඉන්නවා. ඇයි ඔබ කාලකන්ණි වෙන්න යන්නේ? හොස්තරය ආශිය. මාද උදැසන ගියා ගේකට මුල් ගලක් තියන්න. මා සිස්ටර් දීපිකා ගියා ගේකට මුල් ගලක් තියන්න. අපි ගෙදරට මුල් ගල තියන්නේ නැති. ඒගොල්ලෝ ගිය මාසේ මම ස්ථානෙට ඇවිල්ලා දේවාලයට ඇවිල්ලා මම ඉගෙනුවා සීන වලට කතා කරන්න ඉදිය. ඔවුන් ගිහලා ඔගේ ගෙදරට කතා කළා. ඔවුන්ගේ සීනේ ගෙහලා ගන්න. මං ගිහලා අද මුල් ගල තියලා හොදේ. මං කියන දේ කරන්න. ඒක ඔබේ ජීවිතේ වෙනවා. හොස්සනා. නංගිලා, අම්මලා, අක්කලා, අයියලා, පිටවස්සින් අයියලා මං කියන දේ කරන්න. ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. මම සල්ලි ඉල්ලන්නේ නැහැ. මං ආගම ප්‍රචාරය කරන්නේ නැහැ. මම කියන්නේ ඇයි දුක් විඳින්නේ? ඔබලාට ජේසුස් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ පොස්සත්. ඔබලාට පොස්සත් දෙන්න උන්වහන්සේ ජීවිත කුඩ කරේ. ඔබ පොස්සත් දෙන්නේ. සුදු ලෙවල් කියනවා. නුඹ බොහෝ බලදරීමෙන් මගේ පියාණන් කවුරුවට පත්වන්නේ? ජේසුස් වහන්සේ කියනවා නුඹ බොහෝ බලදරීමෙන් ස්වර්ගයේ මගේ පියාණන් වහන්සේ කරුත්තරපත්. ඔබ ඔහොම ඉඳි කාලකන්ණි ජීවිතය ගත කරද්දී එයා ගෙදර මිනිස්සු ජේසුස් වහන්සේගෙන් අයින් වෙනවා. ඔබගේ නොදැනුවත්කම ඔබගේ ජීවිතය විනාශ කරනවා. ජේසුස් වහන්සේ ගැස්සුව කාස්ස පාරවල වලින් ඔබගේ රෝගය ගෙවුවා. ඒත් එක මිලට ගත්තා සුවය. ආමෙන්. ඊළඟ උන්වහන්සේගේ ඔළුවට දැම්ම මොකද්ද? කටු ඔටුන්න කියන්නේ ශාපය. කටු ඔටුන්නේ ඒක පෙන්නන්නේ මොකද්ද? ශාපය. උන්වහන්සේගේ හිසට කටු ඔටුන්නක් දාලා දැලුවා. එතනද මොකද්ද ගෙව්වේ? ශාපය. මොකද්ද මිලට ගත්තේ? ආශිර්වාද. මොකද්ද ගෙව්වේ? මිලට ගත්තා ආශිර්වාද. අද ඔබ යාඥා කරද්දී ස්වාමීනි ඔබගේ ලේවල අනුග්‍රහය දෙන්න මට. අනේ මට උදව් කරන්න. අනේ මට උදව් කරන්න. මෝඩ විදිහට යාඥා කරන්න එපා. ඔබ තන්න මිනිස්සේ. ඔබ නිර්භීතව යනවා යක්ෂයා ඉදිරියට. ගොලියක් කාවට දාවිත් කියේ ආකාරයෙන් යනවා බය නැතුව. ඇයි? ජේසුස් වහන්සේගේ ලේ නිසා. අද ඔබ ආශිර්වාද ලැබෙන්නේ. ආමෙන්. ඔබ යාඥා කරන්නේ ස්වාමීනි ඔබගේ ලේවල අනුග්‍රහය දෙන්න මගේ මේ ප්‍රශ්න. මට ජය ලැබෙනවා. ආමෙන්. ඊට පස්සේ මොකද දරුවෝ?
උන්වහන්සේගේ කකුල් වලට ගිහ අන්තිමටම මම ඊළඟ ඉස්සලා කරේන්න. කකුල් වලට ගහනවා මොකද? පොළවේ මිනිස්යාගේ වහල්භාවය ගෙවුවා. මේ පොළොවේදී ජීවිත සහ මිනිස්සෙක් යක්ෂයෙක් වහලෙක් වුණා. නමුත් ජේසුස් වහන්සේගේ රුධිරය කරවන ඔබට මේ පොළොවේදී නිදහසේ ජීවත් වීමට අයිතිය දුන්නා. ආගන්න පොසත් වෙන්න කැමති නම් දේව දරුවනි ඔබලා විනාශ වෙන්න එපා අම්මා. ඔබගේ ජේසුස් වහන්සේ පොසත්. ඔබ ඇවිල්ලා ඉන්නේ පොසත් පල්ලියකට. ඔබ ඇවිල්ලා ඉන්නේ ජේසුස් වහන්සේ පාලනය කරනව පල්ලියකට. ඔබ ඇවිල්ලා ඉන්නේ ස්වර්ගයෙන් ආශිර්වාද ලැබෙනව පල්ලියකට. ආගන්න ඔබ පොසත් වෙනවා නම් හිටියොත් ඊළඟ එක. ඕසන්නා මට මෙතනට එන්න ඕනේ අද. මොකද මේ කියන කාපාට එක ඔක්කොම කට්ටිය ඕසන්නා මිනිස්යාගේ දැන් ඔහුගේ ආර්ථික සෞභාග්‍ය නියෝජනය කරන්නේ. ආර්ථික සෞභාග්‍ය ඔබගේ දැන්දින් තමයි ඔබ දෙයකට ආයෝජනය කරන්නේ. ඔබගේ දැන්දින් තමයි ඔබ හම්බ කරත්තේ ගන්නෙ. ඔබගේ දැන්දින් තමයි ඔබ කියලා යම් දෙයක් හදන්නේ. ආමෙන්. ජේසුස් වහන්සේගේ දැන් වලට ඇනගවුවා. ඇයි? උන්වහන්සේ නිකන් එල්ලලා තියන්න බෑනේ. ඔන්න ඔය අත් වලට ඇනගවුවා. කවුරුන් මේ කියලා දුන්නද? වැරදි. මේක අහන්න. මේ මම කියලා අහන්න. මිනිස්සුගේ දැනට නියෝජනය කරනවා. ඒ මිනිස්යාගේ ආර්ථිකය. ඒ මිනිස්යාගේ ආර්ථිකය. ආගන්න. ඒ මිනිස්යාගේ ආර්ථිකය නියෝජනය කරන්නේ මොකද්ද? දැයටයි. ආමෙන්. උන්වහන්සේගේ දැත් වලට ගාව මොකද්ද? අඟල් 8 ගණනයක්. අත් දෙකට. ඇයි දැත්ෙන් තමයි ඔබ හම්බ කරන් කන්නේ. ඔබ ජීවත් වෙනවා. අතට හම්බ වෙන සෝච්චම මදි පාස්ටර්. ඔබ ජේසුස් වහන්සේගේ ලේවල බලය ගන්න ඒකයිද? අතට හම්බ වෙන එක අතේ ඉලක්ද වන්දා පාස්ටර්. ඔයාගේ ඉලක්ක නෑ ජේසුස් වහන්සේගේ අතේ ඉලක්ක තියෙනවා තාමත්. මේකට හේතුව අම්මා ඔබලාගේ දැත් ෂාපයි. मां के लिए अदान आशीर्वाद लाते हैं जैसे स्वास्थ्य सेवा दाल से ඔබ උන්වහන්සේ කෙරේ අදහනවා කියන්නේ ඔබ දැනගන්න ඕනේ උන්වහන්සේගේ ලේවල් එක ඔබට මොකද ලැබුණේ ආමෙන් ඔබගේ දැන් ඔබගේ ආර්ථිකය නියෝජනය කරනවා එතකොට මේ අත්වලින් මොකද්ද ගැව්වේ මේ අත්වලට එන ගහද්දී අහගන්න ඔබගේ දුප්පත්කම ගෙවුවා ජේසුස් වහන්සේ හෙලෝ උන්වහන්සේගේ අතට එන ගහද්දී ඔබගේ දුප්පත්කම ගෙවලා ඉවරයි අවුරුදු 12කට ඉස්සෙල්ලා ලේගලන්ති මොකක්ද දෙන ලබාගත්තේ ලේගලන්ති මිලට ගත්ත එක දෙයක් මොකද්ද ඔබලාගේ බහුලත්වයෙන් පිරුණා වූ පෝසත් ජීවිතය ජේසුස් වහන්සේ මිලට ගත්තා තාත්තේ ඕසන්නා මං කරේ යදවන්න විනාශ වෙන්නේ මං කියන දේ අහන්න උන්වහන්සේ ඔබලාගේ පෝසත්කම මිලට අරගෙන තියෙන සේනාවන්ත සහෝදරයා ආගන්න නිදි ගන්න ඉන්න එකනට අහින්න මෙන්න ඔය පෝසත් වෙන්න ආර්ථිකය ජේසුස් වහන්සේ ගෙවවලු ඕසන්නා ආගන්න ඔබ පෝසත් මිනිහෙක් බවට තමයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ශාපය නිසා ඔබ දුප්පත් වෙලා තියෙනවා. තවදුරටත් ඔබ දුප්පත් වෙන්න එපා. මම පෝසත්. ආමෙන්. මම පෝසත් කියන්නේ. මම පෝසත්. සුදු ලියවිල්ලේ වීදි කතාව 28. මොකද මේ කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම කියන්නේ එක නුඹේ අයියේ කියනවනේ. මොකද්ද? ඔබින්න මේමයි කියන්නේ. නුඹේ ගබඩා කෙරෙයිද නුඹ අත තබන ස්වාමීන් වහන්සේ නුඹට ආශිර්වාද වේවා. නුඹේ දේව ස්වාමීන් වහන්සේ මෙතන කියනවා නුඹ ගිහිල්ලා අත තියන හැම දෙයක්ම ආශිර්වාද වෙනවා. ආමේන්. කවුද මේ කියන්නේ? ඕගොල්ලන්ට දුප්පත්කම ඉන්න අවශ්‍ය නම් මැරික්ස් ප්‍රාදේශීය ලේකම් කියන එකේ ග්‍රාමසේවක කියන එකේ ෆොටෝ එකක් කියලා ගහගන්න. ඔබට ඉන්න පුළුවන්. ඔබට ඉන්නේ පොසත් කෙනෙක්. ඔබට
පෝසත් දෙවි කෙනෙක්. ඔබට ඉන්න පෝසත් දෙවි කෙනෙක්. උන්වහන්සේ ඔබ ඉන්නන්නේ පවුලව දෙන්න පුළුවන් ජේසුස්වහන්සේට. ඔබ ඉල්ලන්න මාව පෝසත් කරන්න ස්වාමී. ඔබ දන්නේ නැතුව නම් ලබා ගන්න බෑ මේක. ඔබ අද පෝසත් වෙනවා. ඔබ දන්නවද? ඔබ යම් දවසක මැරිලා ඔබ ස්වර්ගයට ගියන් පස්සේ ඔබ අඬයි ඇයි මම මේ පොළවේදී මේව ඉල්ලුවේ නැත්තේ? ඔබ දන්නවද ස්වර්ගයේ පාරවල් වල රත්තරන් තියෙනවා කියලා? ඔබ දන්නවද ස්වර්ගයේ මැණික් පිරිච්ච දේශයක් කියලා, නගරයක් කියලා? ඔබ යමක් මේ පොළවේ බඳින්නේද? ඒ වෙලාවෙම ස්වර්ගයේ තේ පදවි ලබන්නේ. ඔබ ස්වර්ගයෙන් මන්න දුන්නා නම්, කෑම දුන්නා නම් ඇයි මට ස්වර්ගයේ තියෙන දේවල් ඔබලට දෙන්න බැරි? ඔබ දුක්ඛිත කාලකන්ණි ජීවිතයක් ගත කරනවා. ඔබ ස්වර්ගයට ගිහලා දුක් වෙයි. මෙච්චර ලොකු දෙවි කෙනෙක් ඉඳලා මං චුට්ටයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා තින්නේ. ඔබ උන්වහන්සේ කෙරෙහි යම් තරාතිරමකින් වඩිනවද? ඒ තරාතිරමම තමයි ඔබට ලැබෙන්නේ. ඔබ හිතනවා නම් උන්වහන්සේට ඔබ පෝසත් කරන්න පුළුවන් කියලා. ඔබට ඒ දේම ලැබෙනවා. හලෙලූයා. අපේ කාම. ආගන්න. මේක මාත් කියවන්න බලන්න ජේසුස් වහන්සේ කියන දේ. ඔබ කියන්නේ පෝසත් වෙන්න අවශ්‍යද? එහෙනම් දුවලා ගිහලා ජේසුස් වහන්සේ කියපු දේ කරන්න. හරි? ලෑස්තිද? शुरू लेने मती भाई इस बार क्या है कि यही नुबलाट किया नहीं हाउ में क्या है राम से बात है नहीं आई क्या यही नुबलाट किया नहीं हाउ क्या है चेसिस वांसे है ना क्या है कुमा कामुदा पक्षी मला पाला नुंगकरणेवा कपागणेवा अतुल रचकरणेवा नंत नुंगला ईश्वरයේ ඥාන මහන්සියට උන් පෝෂණය කරන සේක නුඹලා උන්ට වඩා බොහෝ වටිනා නොවේ ජේසුස් කියනවා ඒ නුඹලාට කියන කුමක් කමුද ඔබ කියන්නේ දුක් කියනද මට කන්න මොනවාද දෙන්නව ස්වාමීනි කන්නද මං ඉල්ල බෞද්ධ කිය ජීවිත කරන කුමක් අඳිමුද කියලා ශරීරයේ ගාව කාන්සර් නොවලා කැමඩ වඩා ජීවිතේ අඳුර වඩා ශරීරය උතු නොවේද ආකාශයේ පක්ෂී බලාපල්ලා ආකාශයේ පක්ෂී බලාපල්ලා ජේසුස් කියනවා ආකාශයේ පක්ෂී බලාපල්ලා උන් වපුරන්නේවත් කපා ගන්නවත් අටුවල රස කර ගන්නවත් නැද නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන්ට මොනවද දෙන්නේ උන්ගේ සියල්ල සපයනවලු හෝසනා පියාණන් වහන්සේ පෝෂණ නුඹලා උන්ට වඩා බොහෝ ඉතින් ඇයි දරුවෝ ආකාශයේ පක්ෂීන්ට කැම දෙන්නා වූ දෙවි කෙනෙක් ඔබට ඉද්දී ඇයි අද ඔබ කැම නැතුව හිඟන් කන්නේ ඇයි ඔබ ගෙදරට කැම නැතුව ඉන්නේ ඇයි ඔබගේ ජීවිතේ මේ දක්කාලා ඉතුරු කරලා වතුර බොන්නේ ආකාශයේ පක්ෂී පෝෂණය කරන දෙවි කෙනෙක් ඉන්නවා නුඹ ඊට අඩිය වටින්නේ නැද්ද යක්ෂයා නුඹලා වන්ද කරලා දිනවා යක්ෂයා මංගවට ඔබලා දෙන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් යක්ෂයාත් එක්ක ගොනොත් ඔබ විනාශ වෙනවා ආමේන් මේ සියල්ල නුඹලා ඕනේ බව නුඹලාගේ ස්වර්ගික ඔබලාගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේ දන්නවා ආමේන් සතුටුද සතුටුද ඔබගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේ දන්නවා මේ සියල්ල නුඹලා ඕනේ බව නුඹලාගේ ස්වර්ගික පියාණන් වහන්සේ දන්නවා නමුත් අන්න දැන් කීරට පොසත් දෙන්න ඕනද නමුත් පළමු කොට මොකද්ද උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද මේ සියල්ල නුඹලාට හාලෙලූයා ඔබට සල්ලි ඕන නම් ඉස්සලම ජේසුස් වහන්සේ මුණ ගැහෙන්න ගිහලා උන්වහන්සේ ඔබලා පොසත් කරනවා හාලෙලූයා සල්ලි ඕන නම් ජේසුස් වහන්සේ මුණ ගැහෙන්න ඊට පස්සේ ඔක්කොම දෙනවා
අද කී දෙනෙක් මෙතන අලුතෙන් ආපු කට්ටිය ඉන්නවද? මතක තියාගන්න. ඔබ ඇවිල්ලා ඉන්නේ පෝසත් වෙන පාස්ටර් කෙනෙක් ගාවට, ෆාදර් කෙනෙක් ගාවට, බ්‍රදර් කෙනෙක් ගාවට, දේවගතිවරයෙක් ගාවට, ඕනෙක් කෙනෙක් කියන්නේ. ඔබ පෝසත් කරන්න මා තුල ඉන්න තරම් වාසියට පුළුවන්. ආමෙන්. මම මේ කියන දේ අහගියොත්. හරි. අපි ජේසුස්ගේ හොයමුද දැන්? ලෑස්තිද? එක කියන්න. ලෑස්තිද? හරි. ජේසුස් වහන්සේ කියන ලූක 4:18 ස්වාමී වූ දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි අන්න දන්න කෙනෙක් හිටියා. කොහොමද කිව්වේ? ස්වාමී දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි. කවුද කියන්නේ ජේසුස් වහන්සේ? මක් නිසාද? හරි කවුද කියන්නේ? දිලිඳුන්ට සුභාරංචිය දේශනා කිරීමට ස්වාමී වූ දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි කවුද කියන්නේ? ඔබ තාම දුප්පත්ද? ජේසුස් වහන්සේ කියලා දෙනවා. මම අන්ධයන්ට මොකද දෙන්නේ? කොරුන්ට? මලවුන්ට? එන දුප්පතාට මොකද කරනවා කියන්නේ? සුභාරංචිය දේශනා කරනවා. ස්වාමී වහන්සේගේ ආත්මය මා කරේ මක් නිසාද දිලිඳු ඔබව පෝසත් කරන්නයි ජේසුස් වහන්සේ වදාළ දෙයක්. උන්වහන්සේ පුළුවන් පෝසත් කරන්න. පෝසත් කරන දෙවි කෙනෙක් ගාවට අවිලා ඉන්නේ. අපි පෝසත් විය යුතුයි තාත්තේ අම්මේ. පෝසත් විය යුතුයි. මේ පොළොව තලයේ පෝසත් වෙන්න පුළුවන් දෙවි කෙනෙක් එක්කයි අපි ඉන්නේ. අද ඔබ දුප්පත් වෙන්න පුළුවන්. ඔබ අද තීරණය ගත්තත් හෙට පෝසත් වෙනවාමයි. ආමෙන්. හෝසන්නා. මෙන්න. හෝසන්නා. කවුරු ගැනද කියන්නේ? යක්ෂයා ගැන. යක්ෂයා ගැන. ජේසුස් කියන මොකද්ද? සොරා එන්නේ මරන්නට. එතකොට සොරා එන්නේ මරන්නත්. කවුද මේ සොරා? යක්ෂයා. නමුත් මම ආවේ මොකද්ද? ඒ ජීවනේ කොහමද? අධිකලස ජේසුස් වහන්සේ කරේ අදානවට අධිකලස සම්පූර්ණ අධිකලස ඔබ සොරට අවුලා ඉන්න ගාම ඔබට ජේසුස් වහන්සේ හම්බෙලා නැහැ. ඒකයි ඔබ දුප්පත්කම හොරතල් කරන්නේ. ඔබ දුප්පත්කම හොරතල් කරන්න එපා. අද මට සල්ලි ඇති වුණා. මම හෙට දවසේ පොසත් මක්සාද මම නුඹත් එක්ක එකක වෙන්නේ නෑ යක්ෂයා. මගේ ජේසුස් වහන්සේ මට බහුලව දෙන්න පුළුවන්. ඔබ එසේ කියන්නේ ජීවිතේට ස්වර්ගයේ සිට අනුග්‍රහය පැමිණෙනවා. මක්නිසාද ස්වාමී වහන්සේගේ ආත්මය මා කෙරේ මක්නිසාද දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්න. මම දේශනා කරද්දී ඔබලා පොසත් වෙනවලු. ඒක ජේසුස් වහන්සේ කියනවා. ඔබ දේ වචනේ ආනවනම් ඔබ පොසත් වෙනවද තාත්තේ? එවනම් බයිබලේ බොරු වෙන්න ඕනේ. දුප්පත් කට්ටිය අහගන්න. ජේසුස් වහන්සේ ස්වර්ගයේ සිට කතා කරලා කියනවා මේ දේවගතිවරයාගේ හඬ අහන්න ඔබලා පොසත් වෙනවා. හාලෙලූයා. පොසත් වෙනවා. පොසත් වෙනවාමයි. පොසත්නා. අපි තුලේ ඉන්නේ බලවන්ත දෙවි කෙනෙක්. ආමෙන්. ඔය කියන දර ජේසුස් වහන්සේ මේ පොළොව තලයේ ඉඳි පොසත් කියලා. මේ පොළොව තලයේ ඉඳි ජේසුස් වහන්සේ පොසත් කියලා ඔබ කියන දේ දන්නවද? ජේසුස් වහන්සේ පොසත් ජීවිතයක් ගත කරේ දරුවෝ මේ ලෝකේ. මතක තියාගන්න ලූක 8:3 කියනවා තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථාන කළාය. ජේසුස් වහන්සේ දේව සේවය කරන කාලේ මිනිස්සු ගෙවල් දොරවල් විකුණලා උන්වහන්සේට දුන්නා. ඔබ දන්නවද? උන්වහන්සේගේ මුදල් පරිහරණය කරන්න වෙනම භාණ්ඩාගාරය කෙනෙක් හිටියා කියලා. ඔබලා දන්නේ නැහැ. ඔබලා හිතන්නේ තවත් එක ආගමක් නියෝජනය කරන මිනිස්සෙක් ජේසුස් වහන්සේ ඔහුගේ රූපයක් අපේ ගෙදර තියෙනවා. ඔහුගේ කුරුස්සේ මගේ කරේ තියෙනවා. අපේ ගෙදර සුද්ධ වූ ලියවිලක් තියෙනවා. මම ඒක ගිහලා බලද්දී උඩ හැමතිස්සෙම කුණු. මම ඒක නිසා ගසනවා. ඉතින් අපි දුප්පත්. ඔබ දන්නේ නැහැ. ඔබගේ ජේසුස් වහන්සේට ඔබ පොසත් කියලා. ඔබ දන්නවද ජේසුස් වහන්සේට බෝට්ටුවක් තිබ්බා කියලා? උන්වහන්සේ තැන් තැන් වලට ගියේ බෝට්ටුවේ.
මේ කාලේ තියෙන අගන් ලොකුම වාහනේ මොකද්ද? හෙට මෙට යන්න. රටකින් රටකට යනවා කියද්ද? ප්ලේන් එකේ. ඒක තමයි දැනට මේ ලෝකේ ගමනාගමනයේ තියෙන ඉහළම උච්චතම දියුණුව. මේක වසර 2000 ගානක් ඉස්සෙල්ලා මොකද්ද තිබ්බ ලොකුම එක? බූරුව. බූරුව කියනවා කියන්නේ ඒ කාලේ පොසිටිව්. අවදාන සමහර ස්ථාන වලට උන්වහන්සේගේ බූරුව කරපිට කියලා. අහගන්න දන්නේ නැත්තම් ඒ කාලේ ප්ලේන් තිබ්බනම් ජේසුස් වහන්සේගේ ප්ලේන් එකේ. ඇයි? දෙවියන් වහන්සේගේ පුත්‍රයයි උන්වහන්සේ. සුදු වචනේ කියලා දෙයි. අවදාන උන්වහන්සේ ගැක් තිබ්බා කියලා. අවදාන උන්වහන්සේ කැමති ගැක් තිබ්බ නෑ කියලා. උන්වහන්සේ පොත් මගේ ජේසුස් වහන්සේ පොසත්. මගේ ජේසුස් වහන්සේ පොසත්. එන මාත් පොසත් විය යුතුයි. ආමෙන්. මාත් පොසත් විය යුතුයි. උන්වහන්සේ මේ පොළොව තලේ සම්පූර්ණ සිටියා නම් අද උන්වහන්සේ කෙරේ අදහන්නා වූ ඔබලා පොසත් විය යුතුයි. පොසත් විය යුතුයි දරුවෝ. ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසා. හාලෙලූයා. शुद्ध देवी ने हित बदोशी के दहा विस्तुना अब किसी ने आशीर्वाद दे कर दिया अभी वही ना वेला डाटा करना अभी वही ना डाटी के लिए जाने जा रहा ना अब गस वैने ना डाकी ना किसी ने देखा दिया गस लेना अब बाहर एक जगह दिया हुलंग ने कहा कि नहीं ना बोतल मूडी खोले गए पत्थर अभी मत दिया नहीं हुलंग अकबर गस वैने ना हुलंग एक हुलंग ने में एक हुलंग निस्सा इतने ना हो क्रिया माकी में देना एक हुलंग निस्सा इतने ना हो क्रिया एक हुलंग ने में देवियन मासे के आशीर्वाद है क्या ने ඔබගේ ජීවිතයේ ඔබ සෑම ස්ථානයකදීම පෙන්වන්න පුළුවන්. එළියේ ඉන්න මිනිස්සුන්ට කාර් තියනවා නම් ආගන්න. එළියේ ඉන්න මිනිස්සුන්ට කාර් තියනවා නම් ඇයි ඔබලගේ ජීවිතේ කාර් නැත්තේ? එළියේ ඉන්න මිනිස්සුන්ට පොසත් ගෙවල් තියනවා නම් ජේසුස් වහන්සේ ආදාන ඇයි ඔබලට පොසත් ගයක් නැත්තේ? එළියේ ඉන්න මිනිස්සු නිරෝගීව ඉන්නවා නම් ජේසුස් වහන්සේ ආදාන ඇයි ඔයගොල්ලෝ නිරෝගී නැත්තේ? कोई लोग रब दीना जेसुस वහන්සේ ජීවිතේ පූජා කරේ නුඹලාට ආගම පල්ලියක් දෙන්න නෙමෙයි අම්මා ගන්න ජේසුස් වහන්සේ ජීවිතේ පූජා කරේ ඔබලාට ආගමක් හෝ පල්ලියක් හෝ නීතිමාලාවක් දෙන්න නෙමෙයි උන්වහන්සේ ඔබලාගේ ජීවිතේ පූජා කරේ ඉල්ලනට වැඩිය බහුලව දෙන්න ඉල්ලනට වැඩිය බහුලව දෙන්න ඉල්ලනට වැඩිය බහුලව දෙන්න ඔබලා පොසත් කරන්නේ උන්වහන්සේ ජීවිතේ පූජා Hosanna. Hallelujah. अरे जागरना. शुद्ध देवीले इधर बदेशी के दाहे विषय तूने किया ना. नवे बाइबल पढ़ते हैं उसे करा. देखो कोरंती नामे आटा. किया ना बात कर. देखा जेसुस वහන්සේ කම්. ඔබ කීරේ විශ්වාස කරනවද? जेसुस වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ බහුලව සිටීමට බව අතුස්සන. ඔබ කීරේ විශ්වාස කරනවද? जेसुस වහන්සේ කැමැත්ත ඔබගේ ජීවිතයේ බහුල වෙන්න කියලා? විශ්වාස කරන්න. ඔබ ඉන්නක නෙමෙයි. එහෙනම් මේ බයිබල් පදේ කියන්නේ. ඔක්කොම කට්ටිය. තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම. හෝසන්නා. සියලු දේදී ඔබලාගේ අවශ්‍යතාවය සපුරා දෙන්නයි දෙවියන්වහන්සේ කැමැත්ත. ආමෙන්. යහපත් කරන පුරුෂයෙක් පිටත ඔබලාට සියලු අනුග්‍රහය වැඩි කර. ඔබ කියන විශ්වාස කරනවද? ඔබට උන්වහන්සේට වැඩි කරලා දෙන්න පුළුවන් කියලා. නම් ඔබට වැඩි කරලා දෙන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නේ. ඔය හිර වෙලා හිටියට කමක් නැහැ. පූර්ණ වෙච්ච ජීවිතයක් ඉදිරියේ තියෙනවා. ඔබ දුප්පත් කට්ටිය අහගන්න. දෙවියන් වහන්සේට අයිති දරුවනේ ආන්න.
උන්වහන්සේට බලගේ ජීවිතේ වැඩි කර දෙන්න පුළුවන් ආශිර්වාදය. හාලෙලූයා. වැඩි කර දෙන්න පුළුවන් දෙවි කෙනෙක් ඔබ ඉන්නේ. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. හෝසනා. නොනත්තා විපත්තිය දැක සැඟවේ. ඒ අනෝණයා නොනවති ගොස් අච්චුලවදී. මතක තියාගන්න. ඔබ නොනැත්තෙක් වඩපත් ගන්න. නොනැත්තෙක් වඩපත් ගන්න. එවිට ඔබ පොසත් වෙනවා. අපි කොහොමද පොසත් වෙන්න පළවෙනිම දේ? මං කියන දේ අහගන්න. එදා ආදම් සහ ඒවාගේ ජීවිතය ඇතුලේ තිබුණා වූ දුප්පත්කම ඔවුන්ගේ ජීවිතය එළියට ආවා. ඔබ ඇතුළාන්තයේ තියෙන දුප්පත්කමේ පරාවර්තනය ඔබ ඉදිරියේ ප්‍රකාශ වෙනවා. ඔබ ඇතුලෙන් පොසත් වෙන්න ඕනේ. යක්ෂයාට විරුද්ධ වෙද්දී ඔබ ඇතුළාන්තයේ හිඟකමෙන් පිරුණා වූ මානසිකත්වයෙන් මිදෙන තුරු ඔබ ජීවිතයේ කිසිවක් බහුලත්වය ලබන්නේ නැත. කියන්නේ මේක ඔක්කොම කට්ටිය? හාලෙලූයා. දෙකින්ද මතක තියාගන්න. ඔබට ණයබරෙද්දී ඊළඟ පාර නංගි වහගන්න. ඔබ ඒකත් එක්ක එකක වෙන්න එපා. මගේ දෙවියන් වහන්සේ කැමැත්ත බහුල වෙන්නටයි. මම මේ බහුලත්වය ලබා ගන්නවා. ආමෙන්. මම මේ බහුලත්වය ලබා ගන්නවා. ඔබ බහුලත්වය ලබා ගන්න කොහොමද? ඔබ ඇතුළාන්තයෙන් පොසත් වෙනවා. ආමෙන්. ඔබ ඇතුළාන්තයෙන් පොසත් වෙන්න. එවිට ඔබ එළියේ තියෙන දේ පොසත් වෙනවා. ආමෙන්. මේක දෙවියන් වහන්සේ කැමැත්තයි. දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ සියලු දේදී පොසත්ව සිටීමටයි. ආමෙන්. අපුඩේ ගහලා නැගිටිමු සියලු දෙනා.